මලේ තාත්තා මලේ මෙහෙම. ඔන්න තාත්තා ඉන්නවා ගාඩ් රූම් එකේ. ඔන්න එතකොටම හොරු 40ක් තාප්පෙන් පැන්න කියන ඇතුළට. මන් දන්නව කවුද කියලා. කවුද? අලිබබා තවරු 40 නේ. වෙන හොරු 40ක්. ඔන්න එතකොටම තාත්තා මෝරලා ගත්ත තුවක්කුව සට ගාලා තිබ්බ මල්ලි. හොරු 39ක් එතනමයි. මල්ලි අවාසනාවක මහත කියන්නේ මල්ලි අවසාන හොරාට තියන්න උණ්ඩ නැහැ. මල්ලි අපේ තාත්තා රාජකාරිය දේවකාරිය වගේ අකුරට කරපු මිනිස්සෙක්. උණ්ඩ නැති දුකට ගාඩ් රූම් එකේ බැම්මේ ඔළුව ගහගෙන මගේ තාත්තා මැරුණා මල්ලි. කරත් නයි මලේ තේයක්වත් දිව්වද? මලේ බලන්නකො ඉතින් තාත්තා මෙච්ච දෙන්නේ නේද? ඒකනේ අයියේ බලන්නකො කුඩේ පැලනේ තාත්තෙන් එහා පැත්තට තාත්තා උඩ පිට තියන්න ගිහිල්ලා තුවක්කුව ඇවිල්ලා හොම්බේ වැටිලා වයසක මිනිස්සයානේ එතනමයි මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්න තුවක්කුව වල වෙලාවේ තුවක්කුව නෑ මේ වගේ තුවක්කුව ඉවරයි ආගමික වතාවත් වලින් අනතුරුව උඩිගුරුවේ සයිනේ වැතිරී සිටින ගුණපාල මහතාගේ ශෝකයටපත් නායක මිතුරන් නමතා ගුණකථනයක් කිරීම සඳහා ජිනපාල මහතාට මා ආරාධනා කර සිටිනවා. ගුණපාල මහතා සහ මා අතර ඇති බැඳීම ගැන කතා කරනවා නම් අපි හැමදේම කරේ එකට. අප දෙදෙනාගේ නිවස් දෙක තියෙන්නේ එක ළඟ. අප දෙදෙනාගේ කුඹුරු දෙක තියෙන්නේ එක ළඟ. අප දෙදෙනාගේ හේන් දෙක තිබුණෙත් එක ළඟ. පාසලේ නාම ලේඛනයේ නම් දෙක තිබුණෙත් එක ළඟ. බස් රථයේ ගමනක් ගියේ එක ළඟ. අප ඒ කාලේ සේවය කරේ තොටල ඒත් එක ළඟ. ඇති මට තේරෙන්නේ මුන් දෙන්න මරණ දෙකත් එක ළඟම වී වගේ. හොඳයි ඊළඟට පරලෝ සපත් ගුණපාල මහතා සේවය කරන ලද ලිවර්ඩයි සිකියුරිටි ආයතනයේ සිකියුරිටි නිලධාරීතුමෙක්ට මෙම ගුණපාල මහතා පිළිබඳව ගුණකථනයක් ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා. ශෝකාකුල නාටි හිටවුතුන්ගෙන්ද ගම්වාසීකින් අවසරයි. මා හිත මිත්‍රයා මා ඉදිරිපිට මේ සජිව සිටින අවස්ථාවේදී ඔහු ගැන යමක් ප්‍රකාශ කළ යුතුමයි. මා ආර්ථික සේවයට වැඩි දැන් අවුරුදු 20ක් පමණ කටයුතු තිබෙනවා. මූලික පුහුණුවෙන් හොඳ වෙදිකාරය බවට පත් වුණේ මම. මාගේ මිත්‍රයා සිටියා. ඒ වගේම රණ සූර පදක්කම් 3ක් දිනාගත් ආර්ථික සේවයේ සිටින එකම නිලධාරියා මම. මාගේ මිත්‍රයාට කිසිම පදක්කමක් දිනා ගන්න බැරුව අද මේ සැටිපිට සිටිනවා. ඒ වගේම මාගේ සේවා කාලය තුල විශාල සොරකටු ප්‍රමාණයක් මා අල්ලාගෙන තිබුණා. නමුත් මාගේ මිත්‍රයා එහෙම අල්ලගන්න කියලා තමයි මේ වින්න හිවුනේ. ඉතින් ඒ කරුණු කාරණා සැලකිලිට ගත්තහම මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ සිටින හොඳම ආර්ථික නිලධාරියා තමයි මම. මුන් වගේ මම යන්නේ අපි නියම බැට්ටෝ. මේ අනවශ්‍ය තොරතුරක්. ඉතින් ශෝකයටපත් මේ අවස්ථාවේදී ශෝකජනක කවියකින් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මාගේ මේ ආරාධනාව අශෝක මහතා වෙතයි. සම්බන්ත සිටියේ වාගේ අලියා අපරත්නේ මරුනේ ටිකුටි මලයා රැත කාලා සිටියත් කර වෙලේ බලයා තුවක් තුක් මිටේ විදින් හොම්බට කෙලියා කොමලලියා පුලඳලියා මාව දාලා යන්න ගියා සිව්මැලියා එසේනම් කාල වේලාව ඉක්මවා යන බැවින් අප සූදානම් වන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ කරමතින් දේහය සුසාන භූමිය වෙත රැගෙන යාමටයි. චෝටි මල්ලි මම ඔබට එකපාරක් කිව්වා තාත්තගේ මිනිහ මුන්ට උස්සන්න කියලා තාත්තා ලැජ්ජ කරන්න එපා. නේද තාත්තගේ මිනිහ උස්සන්න ඕන අපි පුතාලා. අපේ පුතා. ඔව් තාත්තා ලැජ්ජ කරන්නේ මම නෙවෙයි කොයි උඹලා. තාත්තට මෙච්චර ගෞරවය දීලා තියෙද්දි කොක්වදින උඹලානේ. මොල්ලා ගෞරවයක් තියකෝ. තාත්තගේ මිනිහ උස්සන්න ඕනේ නෑ දෑයෝ. නැතෝ මේ සිකියුරිටි හෙන්චයියෝ නෙවෙයි. අනේ නිකන් හිටහලු පොජේ මේ මිනිස්සු විනාශ නැතුව උඹලා අම්මගේ මලක ද්‍රව්‍යලා කරේ සේරම විනාශ කරලා ගියප එක. දැන් තාත්තගේ මලක ද්‍රව්‍යලා කරන්නේ ඒ ටිකමයි. උඹට මේ අපිට වඩා සිකියුරිටි කාර්යෝ ටික ලොකු උනානේ. උඹ මෙච්චර කාලයක් තාත්තගේ පඩියට කෙලලා දැන් හම්බෙන්න දින කුට්ටියට කෙලින්න යන්නේ නේ. ඒක කොයිදකෝ අපි ඉන්න එක. ඔව් උඹත් එකයි උඹේ ගෑනිත් එකයි උඹේ ළමයිනුත් එකයි. අපි ඔක්කොම එකයි. ඒ සිකච්චියෝ. අනේ මිනිහකෝ බලන්නේ කිව්වද පට්ට බලන්නේ ලොකෝයි. ඒ තාත්තගේ බලන්නේ නෙවෙයි මම පෙට්ටිය බලන්නේ.
අප ආරක්ෂක සේවයේ නියතු ගුණපාල මහත්මයාගේ නියෝගයේ ප්‍රීතිය නිමිත්තෙන් පෙළපාලිය වැඩි පුරා අදාළ පෙළපාලිය ගමනේ යා తనన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా తనన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా